මේ ජීවිතයේ ඇතුලේ අපිට හැමෝම සතුටු කරන්න බෑ. ඒ වගේම කාටවත් අපිව සතුටු කරන්නත් බෑ. හැබැයි අපිට පුළුවන් සතුටින් ඉන්න අවශ්‍ය පරිසරයක් හදාගන්න. සතුට කියන දේ සාපේක්ෂයි. කෙනෙක් සතුටු වෙන දෙයකින් තවත් කෙනෙක් සතුටු නොවෙන්න පුළුවන්. හැබැයි Taman කරන රැකියාව පුංචි උනත් ලොකු උනත් ඒ දෙයට ප්‍රේම කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ගෙදරින් ආදරෙන් හදලා දෙන බත් එක උයපු අත් දෙකට ප්‍රේම කරන මිනිස්සු ඉන්නවා. ගහක් යට පුංචි බංකුවකට වෙලා නිවිහැනහිල්ල හිතන ගමන් සතුට විඳින මිනිස්සු ඕන තරම් ඉන්නවා. දිනපු මිනිස්සුන්ට හිතේ කහටක් නැතුව ආදරෙන් සුබපතන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ලැබීම් නොලැබීම් හැමදේම ලස්සනට ගලපගෙන තියෙන දේවල් වලින් ජීවිතේ විඳින මිනිස්සු ඉන්නවා. හැබැයි හැමදේම තියෙද්දි කිසිම සතුටක් දැනෙන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඉතින් තේරීම තියෙන්නේ ඔයාගේ ළඟ. ලෝකයම ඔයාට hina වුණත් ඔයා ඉන්නේ නිවැරදි සතුටක නම්. ලෝකයම අතහැරුණත් ඔයා ඉන්නේ සාධාරණ ප්‍රතිපත්තිවල නම් ඔයාගේ හිත රැකගන්න. හැබැයි කවදාවත්ම තව කෙනෙකුගේ සතුටක් නැති කරලා තමන්ගේ සතුට බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඒක తాවකාලිකයි. සතුට තියෙන්නේ ඔයාගේ හිතේ. ඒක දැනෙන්නේ ඔයාට විතරයි. ඒක විඳින්න පුළුවන් ඔයාට විතරමයි. ලෝකය සතුටු කරන්න ඕනි නැහැ. ඔයාව සතුටින්